ආයුබෝවන් තෙරුවන් සරණයි සුබම සුබ දවසක් වේවා ඔබ සෑම සියලු කෙනෙකුටම අද කතා කරන්නේ ඉතාම ආඩම්බර මාතෘකාවක්. ලෝකයේ අනික් රටවල් වලට නැති අභිමානවත් ජාතියකට විතරක් හිමි අපේ ලිඛිත සාක්ෂි සාධක සහිත ඉතිහාසයක් අපට තියෙනවා. ඒ ඉතිහාසය අඛණ්ඩව දීර්ඝ කාලයක් පුරාවට මේ දක්වාම ලිඛිතව සඳහන් වෙගෙන එනවා. මහා නා මහමුදුරුවන්ගෙන් පටන් අරගෙන මේ දක්වා ක්‍රමානුකූලව නොඑක් කාලවකවානු වල නොඑක් ආකාරයට පරිච්ඡේද පුරවමින් මේ දක්වා අපේ ඒ ලිඛිත ඉතිහාසය අරගෙන එනවා. ඒක තමයි අපේ අභිමානය. ඒක තමයි අපේ ජාතියේ තියෙන අනන්‍යතාවය. මේ ලෝකේ ඔය ගොඩක් දියුණු රටවල් වලට එහෙම එකක් නැහැ. අපට තියෙනවා හැම දෙයක්. මොකද්ද මේ? ඒකට තමයි මහා වංශය කියලා කියන්නේ. මහා වංශය. ඉතින් මහා වංශය තුල අපේ හෙළ දීපය ගැන, මේකේ තියෙන ඉතිහාසය ගැන, ලංකාවේ පහළ වෙච්ච රහතන් වහන්සේලා මේ ආදී නොයෙක් කරුණු කාරණා සම්බන්ධව මෙන්න මේ මහා වංශයේ සඳහන් වෙනවා. අද මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ? අපේ රටේ පහුගිය කාලේ යුද්ධයක් තිබුණානේ. අවුරුදු 30ක යුද්ධයක් තිබුණානේ. ඒ යුද්ධය අවසන් කරපු මෙහෙයුම සම්බන්ධයෙන් මෙන්න මහා වංශයේ සඳහන් කරගෙන යද්දී ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. මේ ඉතිහාසයේ සම්බන්ධයෙන් පොඩි විකෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒ විකෘතිය ගැන තමයි අද දවසේ කතා කරන්නේ. හරි? ඕගොල්ලන්ටත් මේක වැදගත් වෙයි දැනගන්න. අපි බලලා ඉමු හොඳේ. අද මව්බිම පුවත්පත කියනවා මහා වංශය වැරදියට ලියලයි කියලා. හැබැයි ඉතින් රජයේ සූදානම් ලියන නිවැරදි කරන්නට. ඉතින් මහා වංශයේ මෑත කාලීන ඉතිහාසය රචනා කිරීමේදී බරපතල ගණයේ කරුණු විකෘති කිරීම සිදු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. 1978 සිට 2010 දක්වා වූ කාල පරාසයට අදාළව සම්පාදිත මහා වංශයේ 6 වෙනි වෙළුමේ මෙම කරුණු විකෘති කිරීම දක්නට ඇතැයිද ඒවා වහා නිවැරදි කිරීමට රජය මැදිහත් විය යුතු ඇතැයිද මේ අය පෙන්වා දෙනවා. ඉතින් මහා වංශ සම්පාදක කමිටුව මගින් ප්‍රකාශයට පත්කොට ඇති මහා වංශයේ 6 වෙනි වෙළුමේ ඇති බරපතල අඩුපාඩු රැසක් පෙන්වා දීමේ අරමුණෙන් මේජර් සරත් ජයවර්ධන මහතාගේ සම සංස්කරණයෙන් නිකුත් වූ මහා වංශයේ ඊළාම් යුද්ධයේ දිගහැරුම මෑන් වූ කෘතියක්ද පසුගිය කාලයේ ජනගත කෙරුණා. ඉතින් 1990 ජූලි 10 වෙනිදා කොකාවිල් කඳවුරට එල්ල වූ LTT ප්‍රහාරය ගැන අලුතින් නිකුත් වූ මහා වංශයේ ලුතිනන් අලදෙනිය මහතා කාලතුවක්කුවක් ගෙන රූපවාහිනී කුළුණක් මතට නැග ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කළ බව සඳහන් කිරීමට නිදසුනක් ලෙස එම කෘතියේ පෙන්වා දී තිබෙනවා. ඉතින් මේක මේ දිගින් දිගටම මේ විස්තර දක්වා තිබෙනවා. කාලතුවක්කුවක් යනු සෙබලෙකුට කුළුණක් මතට රැගෙන යා නොහැකි අවියක් බවත් එය දුර සිටින සතුරන්ට ප්‍රහාර එල්ල කිරීමට භාවිත කරන බාරාවියක් බවත් එවැනි බරපතල කරුණු විකෘති කිරීමක් එහිදී සිදු ඇති බවත් එහි දැඩිව අවධාරණය කරනවා. ඉතින් දිගින් දිගටම මේ විස්තර ඔක්කොම කියාගෙන යන්නට බෑ. හැබැයි ඉතින් මේ විදිහට හාස්‍යෝත්පාදක දේවල් වංශ කතාවකට එකතු කරොත් ලිඛිත ඉතිහාසයට එකතු කරොත් එහි අන්තර්ගත වන්නා වූ හරය සම්පූර්ණ වශයෙන්ම ජනතාව විසින් අනාගත ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. ඉතින් ඉතිහාසයේ තිබෙන්නා වූ ඇතැම් විශ්වාස කළ නොහැකි දේවල් වර්ණනාත්මකව දක්වන්නට ගිය දේවල් පිළිබඳව සැකසංකා උපදවල ඊට පස්සේ ඉතිහාසයේ හිටපු චරිත හිටියේ නැහැ. ඒ වගේ දේවල් වුණේ නැහැයි කියලා කියන්නට වර්තමානිකයා කටයුතු කරනවා. ඉතින් මේ වගේ කාලතුවක්කුවක් අරගෙන ඊට පස්සේ රූපවාහිනී කුළුණක් උඩට නැගලා ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරා වගේ අභව්‍ය දේවල් විය නොහැකි දේවල් ඇතුළත් වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මහා වංශය වැරදියට ලියනවා. ඔබ දන්නවා මහා වංශය දැනටත් ලියවෙමින් පවතිනවා. ඒක ඓතිහාසිකව ඉතිහාසයට පමණක් වෙන්න උණු දෙයක් නෙවෙයි. ඉතින් මේ වගේ වැරදි තියෙනවා නම් ඒවා වෙනස් කරන්නට රජයේ සූදානමින් සිටිනවායි කියලා තමයි අද මව්බිම ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ. 1978 ඉඳලා 2010 දක්වා කාලවකවානුව තුල ලියවිච්ච මේ 6 වෙනි වෙළුමේ තමයි මේ ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳේ. අපි ඊට කලින් ඒ වගේත් මේ වගේම වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන් ඕනේ තරම්. හැබැයි ඒක අපි සත්‍යයක් විදිහට තමයි දැනට දකිමින් ඉන්නේ. අපි බලමු ඉදිරියේදී මොකද්ද මේකෙන් වෙලා තියෙන්නේ කියන කාරණාව. දැන් ওই යුද්ධය අවසාන යුගයේ කොකාවිල් කඳවුරට LTT ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙන වෙලාවේදී ලුතිනන් අලදෙනිය කියලා මහත්මයෙක් කොහොමද දන්නවද ගහලා තියෙන්නේ? කාලතුවක්කුවක් අරගෙන මේ කුළුණක් උඩට නැගලා තමයි සතුරට පහර දීලා තියෙන්නේ. කාලතුවක්කුවක්. හරි.
දැන් කාලතුවක්කුවක් අරගෙන කුළුණක් උඩට නගින්න පුළුවන්ද කියන කාරණාව ගැන දැනට අපි දන්නවනේ කතන්දරේ. හැබැයි මේක තව ගොඩාක් කාලයක් ගියාට පස්සේ මේ ඉතිහාසය පරිශීලනය කරන අයට, මහා වංශය පරිශීලනය කරන අයට මේක මොකක්ද කියන කාරණාව ගැන හරි අවබෝධයක් වැටහීමක් එන්නේ නැහැ. සමහර විට කාලතුවක්කුවක් කියලා කියද්දි අපි දන්නවා මේ සාමාන්‍යයෙන් අතේ තියාගෙන යන්න පුළුවන් සැහැල්ලු අවියක් නෙවෙයිනේ. ඒක බර අවියක්, heavy weapon එකක්. ඒක දුර ඉන්න සතුරාට ප්‍රහාර එල්ල කරන්න තමයි භාවිතා කරන්නේ. ඒක මේ සාමාන්‍ය වාහනයක දාගෙන අරගෙන යනවා මිසක් එහෙට මෙහෙට අරගෙන යන්න බෑ. සාමාන්‍යයෙන් කාලතුවක්කුවටක වෙනම කණ්ඩායමක් ඉන්නවා. හරිද? ඒ කණ්ඩායම ඒක රාශී වෙලා තමයි ඒක සුද්ධ පවිත්‍ර කිරීම කටයුතු පවා සිද්ධ කරන්නේ. එහෙම තත්වයක් තියෙද්දී කාලතුවක්කුවක් අරගෙන ලුතිනන් නලදනිය මොකද දන්නවද කරලා තියෙන්නේ? රූපවාහිනී කුළුණක් උඩට නැගලා උඩ ඉඳලා තමයි කාලා තියෙන්නේ. හරිද? ඉතින් ආයේ යුද්ධ ඉවර වෙන්නේ නැතුව ඇයි එහෙම කරන්නේ? නේද? මාර වැඩක්. මේක තමයි විකෘතියක් බවට පත් කරලා තියෙන්නේ. දැන් මේක තව ටිකක් කාලයක් යද්දී ඔය ගැන ලොකු අදහසක් දාන්නේ නැති අයට තාක්ෂණයේ තව නොඑක ආකාරයේ ඉදිරි කාලෙදී දියුණු වෙයි. තව අවුරුදු 1000ක් අමාරක් වගේ යද්දී තාක්ෂණය නොඑක ආකාරයෙන් දියුණු වෙයි. sannivedanaye නොඑක් විදියට දියුණු වෙයි. එහෙම වුණාට පස්සේ මේ කාලතුවක්කුව කියන එක නිකන් ඒ අයට අර අපි දැන් ඉස්සර අර පාවිච්චි කරපු කැටපොල් එතකොට අර උණබට තුවක්කු අන්න ඒ වගේ දේවල් වගේ නිකන් තමයි දැනෙන්න ගන්නෙ. ඒ හින්දා ඒක ලොකුවට ගන්නෙ නෑ. හැබැයි අර්ථකථනයක් සමහර විට දෙන්න ඉඩ තියෙනවා. කාලතුවක්කුව කියද්දි සමහර විට මේක මේ සාමාන්‍යයෙන් අපි බාගේ කාල ඒ වගේ කියනවනේ. ඒ වගේ මේ තුවක්කුවකින් පොඩි දෙයක් කාලේ කොටසක් වගේ ප්‍රමාණයක් තමයි මේක කියලා හිතන්නත් පුළුවන් ඒ වෙනකොට. හොඳයි. එහෙමත් නැත්නම් කාලක් සහ තුවක්කුවක් අරගෙන හරිද? කාලක් සහ තුවක්කුවක් අරගෙන රූපවාහිනී කුළුණක් උඩට නැගලා ගැව්වා කියන කතාවක් එන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා අර්ථකථනය බොරුවක්. විකෘතියක්. දැන් අද අපිට වෙලා තියෙන්නේ එහෙම එකක්නේ. මොකද්ද? දැන් අපි මහා වංශය අදට කියවනවා. ඔය කියවද්දී මහා වංශයේ තියෙන දේවල් gediya පිටින්ම අපි ඇත්ත කියලා තමයි දැන් පිළිගන්නේ. මේ වෙනකොට මේ සමස්ත සමාජය ඇතුලේ හාමුදුරුවරු එතකොට ගිහි පාර්ශවයේ අය දෙපිල බෙදිලා තුන්පිල බෙදිලා ගහමරා ගන්න තැනටපත් වෙලා තියෙනවා මෙන්න මේ මහා වංශයේ හින්දා. සමහර කට්ටියක් කියනවා බුදුන් වහන්සේ ඉන්දියාවේ කියලා. සමහර කට්ටියක් කියනවා බුදුන් වහන්සේ ලංකාවේ කියලා. ඇත්තටම මහා වංශයේ බුදුන් වහන්සේ ලංකාවේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඔය කියන කාරණාත් එක්ක මේක පටලැවිල්ලක් හදාගෙන ගහමරා ගන්න තැනට දැන් පත් වෙලා තියෙනවනේ. දැන් ඔන්න ඕකට මේ ඊයේ පෙරේදා මේ බුද්ධ ශාසන සභාවකුත් පිහිටෙව්වනේ මේ රජෙන් පහුගිය පළවෙනිදා. එතකොට දැන් මේ බුද්ධ ශාසන සභාවට මාර වැඩ ගොඩක් තියෙනවා. මොනවාද? දැන් මේ තියෙන සියලුම ගැටලු ප්‍රශ්න මේවා ඔක්කොම निराකරණය කරන්න වෙනවා. නේද? ඒක ඊටාම වටිනවා. දැන් මේ මහා වංශයේ තියෙන මෙන්න මේ ගැටලුව මේ කාලතුවක්කුවේ ප්‍රශ්නේ දැන් රජයේ මැදිහත් වෙලා निराකරණය කරන්න යන්නේ. ඒක බොහොම හොඳයි. හැබැයි මම යෝජනාවක් කරනවා රජයට මේ කාලතුවක්කුවේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි ඊටත් එහා මහා වංශයේ ගොඩාක් පරිච්ඡේදවල නොඑක් තැන්වල හිරවිච්ච තැන්, ගැට ගැහිච්ච තැන්, ගැටලු තියෙන තැන් තියෙනවා. අන්න ඒවා ටිකත් ලියා ගන්න රජයේ මැදිහත් වුණොත් බෞද්ධ සමාජයේ ඇතුලේ විතරක් නෙවෙයි අපේ රටේ තියෙන අනිකුත් සංස්කෘතීන් වල තියෙන ගැටලු අරුබුද පවා ලියා ගන්න අවස්ථාවක් උදා වෙනවා. මේ වගේ හිනහා උපදින ජෝක් එකක් බවට පත් වෙන හාස්‍යෝත්පාදක කරුණු මේ වගේ මහා වංශය වගේ ඊටාම වැදගත් කෘතියකට එකතු කරොත් හරිද? ලංකාවේ ඉතිහාසයේ මෙන්න මෙහෙමයි කියලා. එකතු කරොත් මොකද්ද වෙන්නේ? ඇත්තටම ලංකාවේ ඉතිහාසය නිකන් ජෝක් එකක් බවට පරිවර්තනය වෙනවා. අනෙක් මිනිස්සු ඉස්සරහා. හරිද? ඒ හින්දා මේවා ක්‍රමානුකූලව රජයේ මැදිහත් වෙලා අවබෝධයේ තියෙන මිනිස්සු හැබැයි මේ වැඩේ කරන්නත් ඕනේ. නිකන් සමහර විට මේ තනතුරු තානාන්තර වලින් ඉහළට ඇවිල්ලා ඉන්න පිරිස් දාගෙන මේක කරන්න බෑ. හොඳේ? මේ ක්ෂේත්‍රය පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් තියෙන පිරිස් තමයි මේ කාර්යය සිද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලනික ප්‍රබලයන්ගේ හිතවතුන්ට එහෙම නැත්නම් තනතුරු තානාන්තර වලින් ඉහළ ඉන්න මහාචාර්ය ආචාර්ය ඔය ආදී නොඑක් පට්ටම් ගහගත්ත අයට එහෙම නෙමෙයි.
අවබෝධයෙන් යමක් තේරුම් ගන්න පුළුවන් පිරිස් ඉන්නවා අපේ සමාජයේ. අන්න ඒ පිරිස් ඒක රාශී වෙලා මේ ගැටලු निराකරණය කරන්න වෙනවා. ඒ වගේම ඔය අපේ අවුරුදු 2500ක ඉතිහාසය විතරක් නෙවෙයි ඊට එහා දීර්ඝ ඉතිහාසයක් අපේ රටට තියෙනවා. දැනට තොරතුරු සාක්ෂි සාධක මතු වෙමින් පවතිනවා. හැබැයි ලියලා තියෙන්නේ 2500කට මෙහා කතාවක් විතරයිනේ. එතනින් එහාට රජයට යුතුයකමක් තියෙනවා. අන්න ඒ කාරණා ගැන විමර්ශනය කරන්න. එතකොට බුද්ධ ශාසන සභාවට යුතුයකමක් තියෙනවා. ඒවා සම්බන්ධව විශ්ලේෂණය කරලා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා පැහැදිලි කරලා निराකරණය කරන්න. තව ගොඩාක් කරුණු කාරණා ඉදිරියේදී මේ මහා වංශයේ සුද්ධ පවිත්‍ර කරලා ක්ලීන් කිරීමක් කරන්න වෙයි කියන එක මේ මොහොතේදී සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි. බෞද්ධ සාහිත්‍යයට අයිති අපේ අනන්‍යතාවයේ තහවුරු වෙන හිතුමනාපේ ලියපු පොත් තියෙනවා. අවබෝධයෙන් ලියපුවා නෙමෙයි. නොඑක් ලේඛකයෝ කාලෙන් කාලට තමන්ගේ හැඟීම් පරිදි, තමන්ගේ දැනුම පරිදි, තමන්ගේ ඥාණය පරිදි අවබෝධ කරගත්ත කරුණු කාරණා පරිදි ලියපු පොත් තියෙනවා. ඒ පොත් තමයි මේ වෙනකොට පරිශීලනය කරගෙන යන්නේ. හරි? තව ඉදිරියටත් ඒවම තමයි පරිශීලනය කරන්න වෙන්නේ. දැන් ඒකම හරි කියලා කරේ තියාගෙන යන එකද හරි? එහෙම නැත්නම් ඒ වගේ ගැටලු අඩුපාඩු තියෙනවා නම් ඒ ටික निराකරණය කරන එකද හරි? ඒ නිසා බුද්ධ ශාසන සභාවේ රජයේ අවධානයට මේ කාරණාව යොමු වෙලා ඇත්තටම මේ බෞද්ධ සාහිත්‍යයේ පුරා තියෙන නිරන්තරයෙන් අනවශ්‍ය කරුණු කාරණා විහිළුවක් බවට පරිවර්තනය වෙන දේවල් ඉවත් කරන්න කියන කාරණාව බොහොම බැගෑපැත්තෝ අපි බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. ජාතක පොත් වහන්සේ ගැනත් ගැටලුවක් තියෙනවා. හොඳේ. ඒක මේ බුදුන් වහන්සේ දේශනා කරපු කතාවක්ද නැද්ද කියන කාරණාවක් තියෙනවා. ඒක බෞද්ධ සාහිත්‍යය. හැබැයි අද කාලේ මේ මිනිස්සු බුද්ධාගම කියලා පරිශීලනය කරන්නේ, මිනිස්සුන්ට බණ කියන්නේ, මිනිස්සු බණ අහන්නේ ඔය ජාතක කතාවක් කිව්වොත් තමයි. ජාතක කතාවක් කියලා ඒවා හරි වටිනවා. ඒවා සමාජයට වටිනා දේවල්. ඒ ජාතක කතාවක ප්‍රධාන චරිතය බෝධිසත්වයන් වහන්සේ ඒකට ඇතුළත් කරලා ප්‍රධාන චරිතය බවට පත් කරලා ලස්සන කතාවක් ගොඩනගලා ඒ කතාව තුළ සමාජයට ජන ජීවිතයට ඉතා වටිනා පණිවිඩ දීලා තියෙනවා. හැබැයි ගැටලු අරුබුදක් තියෙනවා. සිද්ධ නොවිය යුතු දේවලුත් තියෙනවා ඒක ඇතුලේ. හාස්‍යෝත්පාදක දේවලුත් තියෙනවා ඒක ඇතුලේ. ඉතින් අන්න ඒ කරුණු කාරණා ගැනත් තේරුම් ගත්තොත් හොඳයි. මොකද තාක්ෂණය දියුණු වෙනවා. දැන් සස ජාතකයේ ආරම්භ බැලුවොත් ඔබට තේරෙයි ශක්‍ර දෙවියන් හඳේ චිත්‍රයක් අඳිනවා හාවෙක්ගේ. ඒ කතාව ඔබ දන්න නිසා මම කතාව කියන්න යන්නේ නැහැ. දැන් මේ කතාව පට්ටපල් බොරුවක් බවට පත් වෙලා තියෙනවා තාක්ෂණයත් එක්ක. හඳ කියන්නේ මොකද්ද කියන කාරණාව නවීන තාක්ෂණය තුලින් දැන් හොයාගෙන තියෙන නිසා. ඉතින් අන්න ඒ නිසා මේ හැම දෙයකින්ම වෙන්නේ බුදුදහමට අව탁ෂේරුවක් තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා අපි සියලු දෙනාම එකතු වෙලා මෙන්න මේ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන අපිට දැන් බය වෙන්න දෙයක් නැහැ. ඔන්න බුද්ධ ශාසන සභාවේ නායකකාරකාදී මාහිමිපාණන් වහන්සේලා ඉන්නවා මැදිහත් වෙන්න. අන්න ගැටලු තියෙනවා, අන්න ප්‍රශ්න තියෙනවා, අන්න ඒවා ටික ලෙහලා සුද්ධ පවිත්‍ර කරලා අපේ ශාසනය ඊටාම ලස්සන සුන්දර තැනක් බවට පත් කරගෙන බුදුන් වහන්සේ පෙන්නපු ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න සුදුසු පරිසරයක් මේක තුල ගොඩනගමු කියන පණිවිඩය ලබා දෙමින් අද දවසේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබ සෑම සියලු කෙනෙකුටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමි.